හොඳයි මහත්මයා මේ ඔබතුමාගේ නම මොකක්ද? දිනේෂ් සුරංග. දිනේෂ් සුරංග. මම ඔබතුමාගෙන් අහන්නේ මේකයි. දැන් මේ රජයපත් වෙලත් අවුරුද්දකට එකමාරකට වැඩි කාලයක් වෙලා තිනවා. ඒ වගේම මොරටුව මහනගර සභාවපත් වෙලත් අවුරුද්දකට වැඩි කාලයක් වෙලා තිනවා. ඔබතුමා දකින්නේ කොහොමද මේ පාලනයන් වල මේ කරන ක්‍රියාවන්? ඔව් ඒ තාම වැඩි කාලයක් නැහැනේ මහත්තයා. තිබ්බ පාලනත් එක්ක බැලුවම මේක යම්කිසි නිව් එකක් තියෙනවා. හොඳයි. හොඳයි. ඒතකොට හොඳයි කියලා ඔබතුමා කියන්නේ මොනවද පොඩ්ඩක් පැහැදිලි කරන්න. නෑ ඉතින් දැන් මේ වංචාව දූෂණේ හරි නැති කියලා නතර කරලා තියෙනවනේ ගොඩක් දුරටනේ. ආයෙන්නේ වංචා දූෂණ ඒව කළා දැන් ඔය ඒ කරපු අයට නඩු පවර්ලා තියෙනවා. ඒ වගේ දේවල් තියෙන රටේ හොඳයි. ඉතින් ඇත්තටම මෙහෙම වෙන්න ඕනේ. ඉතින් වැඩිකාරී ඉන්නා නම් එහෙම දඬුවම් ලැබෙන්න ඕන. වැඩි කරලා තියෙනවා නේද? ඉතින් ඒකින්ද පෞද්ගල රාජාරයෙන් ඔය වගේ දේවල් සිද්ධ වුන්නේ නෑනේ. ඒ කියන්නේ ඇල්ලුවේ නෑ, මත්ද්‍රව්‍ය ඇල්ලුවේ නෑ එහෙම දූෂණම තමයි සිද්ධ වුනේ තියාගෙන. ඉතින් ඒක මහ ජනතාවගේ දේවල් නේ. ඉතින් ඒක නේද දැන් ගොඩක් මේ වංචා දූෂණ ලක්ලා තින්නේ. පෞද්ගල කාලේ හිටපු කට්ටිය ඒකත් එක්ක බලමු සාපේක්ෂව යම් කිසි මට්ටමක මේ රජයේ තියෙන හොඳයි ඉතින්. හොඳයි රජයේ. එතකොට මොරටුව නගර සභාවෙන් කරන කාර්යයන් පිළිබඳව ඔය දිසායි මේකටපත් වෙන්න පුළුවන් කාර්යයක් කෙරෙනවා. අපිට පේනවනේ අපි පාරවල් දැන් මම විශේෂ මම යන ඒ බැලුවම ඉතින් දැන් ඔය ප්‍රශ්න කානුපද්ධති ප්‍රශ්න ඒ වගේ දේවල් සාමාන්‍ය විදියට පොඩ්ඩක් කෙරීගෙන යනවා ඉතින්. ඔව් පහුගිය කාලේවත් එක්ක බැලුවම ගොඩක් වැඩ කොටසක් කෙරෙනවා ඉතින් ඇත්තටම කිව්වොත්. ඒ කියන්නේ දැන් පොඩි පොඩි අඩුපාඩුකම් තියෙන නැත්තේත් නෑ. ඉතින් ඒවත් හදාගන්න 100ක් හදාගන්න බෑනේ. ඔබතුමා නිකන් උදාහරණ කොට දක්වන්න පුළුවන්ද මොරටුව මහනගර සභාවේ ඒ ක්‍රියා කිරීම හොඳයි කියන තැන මොකද්ද? ඔය ඉතින් දැන් මේ පාරවල් එහෙම ක්ලීන් කරනවා. නිතරම ඒ කටයුතු ඒව සිද්ධ වෙනවා තියාගෙන. කානුපද දැන් ඩෙන්ගු වැඩසටහන් ඒව සෑහෙන ගොඩක් දුරට ක්‍රියාත්මක වෙනවා තියාගෙන. ඒක නිසා ඉතින් බැලුවම සාපේක්ෂව හොඳයි ඉතින් ටිකක් ඒක. ඉස්සරහට බලන්න ඕනේ ඒක කොහොමද වෙයිද කියලා. ඉතින් දැන්ට කරගෙන යන ඉතින් හොඳයි. එකපාරටත් බෑනේ. ක්‍රමයෙන් ඉතින් ඒවා වැඩි දියුණු කරගෙන ඉස්සරහට දැන් ඔබතුමා කියන්නේ මේ කෙටි කාලය තුල කරපු දේවල් පිළිබඳව සෑහීමටපත් වෙන්න පුළුවන්. සෑහීමකටපත් වෙන්න පුළුවන්. ඇත්තටම. ඒ කියන්නේ ඔබතුමාලගේ හඬට කන් දීමක් තියනවද මොන හරි කිව්වම? ඔව් එහෙම තියෙනවා. දැන් මම උනම් මොකක් කර තිබ්බොත් එහෙම මේ තනකොළ ටිකක් කරලා තිබ්බම මං කියන මේ පැත්ත කරලා තව කාර්යවන්න ගියා මං කියනවා මේ පැත්තත් කරලා දාන්න. එහෙම අනා කියලා තියෙද අපේ මෙව් වලට වුන්කන් දීලා තියෙනවා ඇත්තටම කියනවා. වුන්කන් දීලා තියෙනවා. නමුත් මිනිස්සු කියනවා එහෙම වුන්කන් දෙන්නේ නැහැ කියලා. ඒකයි මං ඒ සමහරක් කාර්යය දැන් අපි දෙයක්ම අපි අනික මේ පක්ෂ ભેදකින් තොරව හරි කිව්වම ඒ දේ වුන්කන් දීලා කරලා තියෙනවා. ඒක කරනවා. ඔව්. ඒ හින්දා ඔබතුමා සතුටු වෙනවා මේ පාලනය පිළිබඳව? මම ටිකක් සතුටුයි ඇත්තටම කියනවා නම් 100% නෙමෙයි. නමුත් සතුටු වෙන්න පුළුවන් මට්ටමක ඉන්නවා. හොඳයි. බොහොම ස්තුතියි. හරි. thank you.